ආයුබෝවන් මා ආදරණීය ප්‍රේමණීය අසල්වාසී රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම 2025 මැයි මාසේ 29 වෙනිදා දැන් රාත්‍රී 11 පසුවී විනාඩි 45ක් පමණ වෙනවා. රාත්‍රී නිින්දට කලින් වීඩියෝ එකක් කරන්න හිතුනේ මේ මොහොතේ විදුලිය ඇල හිටලා තියෙන අවස්ථාවක මේ මොහොතේ කතා කළ යුතු මාතෘකාවක් තියෙනවා. ඒ සම්බන්ධව වචන ස්වල්පයක් ඔයාලා අතර බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක මම අද දිනයේ මේ වෙලාවේ සිදු කරන්න හිතුවේ. මාතෘකාව තමයි අයහපත් කාලගුණික තත්වය පිළිබඳව. අපි ඔබ කවුරුත් මේ වන විට දන්නවා, මාධ්‍ය ඔස්සේ අපි දැනගන්නවා, සිළුම් නාලිකාවලින් ප්‍රවෘත්තිවලට අපිට කාලගුණය සම්බන්ධව මහ ජනතාව දැනුවත් කරලා තියෙනවා වර්තමාන තත්ත්වයේ. වගේම අපි සමාජ මාධ්‍ය භාවිතා කරන ගොඩක් දෙනෙක් දන්නවා විවිධ අය අනාවැකිකරුවන් පවා මේ කාලයේදී යම් අනාවැකි පළ කරලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනෙක් මේ අයහපත් කාලය ගැන විවිධ ප්‍රවෘත්තීන් මේ කාලය තුල අසා දැනගෙන ඇති. ඉතින් ගමේ කොල්ලා හිතුවා ගමේ කොල්ලත් මේ මොහොතේදී අසල්වාසී ගම්වාසී රටවාසීන්ටත් මේ කාලගුණික තත්වය පිළිබඳව යම් දැනුවත් භාවයක් සහ සිහි කැඳවීමක් සිද්ධ කරන්නට. ඒ තමයි මේ වන විට උඩුගම්පල, පෙතියාගොඩ සහ දොරණගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇන හිටලා තියෙන්නේ. විදුලිය ඇන හිටින්න පැය භාගයකට කලින් අධික සුළඟක් හැමුවා. ඉතින් සුළං තත්ත්වයේ හේතුවෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගහක අත්තක් විදුලි රැහැන් වලට කඩා වැටි ඇති හෝ ඒ යම් දෙයක් සිද්ධ වෙලා කියලා අපිට කියන්නට පුළුවන්. ඉතින් සහෝදරයනි, මේ දිනවල අධික වර්ෂාව, අධික සුළං කුණාටුවක් වෙන්න ස්වභාවයක් යම් අවස්ථාවලදී ගන්නට පුළුවන්. ඒ තරම් වැසිත් සමග එන මේ හුළඟ අපිට මොන විදිහට බලාපොරොත්තු වෙන්න වෙයිද කියන්න බෑ. මොකද සබහාදහම කියන්නේ අපිට අභියෝග කරන්න බැරි ශක්තියක් කියන එක තමයි ගමේ කොල්ලා නිරන්තරයෙන්ම විශ්වාස කරන්නේ. සහ ගමේ කොල්ලා මේ විශ්ව ශක්තිය එහෙම නැත්නම් මේ සබහාදහමය ගැන දැඩිසේ විශ්වාස කරන කෙනෙක් විදිහට අපි මිනිස්සු විදිහට මේ කාලයේදී අවබෝධයෙන් ඉන්නට ඕනේ. විශ්වයේ විසින් සබහාදහම විසින් මේ ආකාරයට උත්තර බඳිනකොට, උත්තර දෙනකොට ඒ සබහාදහමේ සංසිද්ධීන් වලට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එක. ගම්වාසී රටවාසියෙක් විදිහට අපි මේ කාලවල තමන්ගේ වත්තේ තියෙන ගස් කොළන් ගැන අවධානයෙන් සිටින්න ඕනේ. මේ කාලයේදී ඒ ගස් වලින් තමන්ගේ නිවසට වැටිලා හානි වෙන්න පුළුවන්. තමන් පාරේ ගමන් කරනකොට අපිට හානි වෙන්න. ඒ වගේම විදුලි රැහැන් වලට කඩා වැටීමෙන් සහ ජීවිත හානි පවා සිද්ධ වෙන්න පුළුවන් මේ කාලවලදී. ඉතින් අපි සියලුම දෙනාම එකතු වෙලා පරාර්ථකාමීව හිතලා ආදරය, මෛත්‍රී, කරුණාව ඇති දෙඩි කරගෙන අපිට පුළුවන් මේ විවසනයන් වලට, මේ වගේ සබහාදහමේ සිද්ධීන් වලට මුහුණ දෙන්න. සතා සිව්පාවට පවා මේ වෙලාවේදී අපි කරුණාව, මෛත්‍රිය පතුරවමින් සතා සිව්පාවත් අනුදුරටපත් වෙන්න නොවෙන්න සැලකිලිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් අනුතුරු වලින් අපිට බේරෙන්නට පුළුවන්. ඒ වගේම මේ වැහි කාල ගුණයන් වලදී පාරේ ගමන් කරන, විශේෂයෙන්ම පාරේ ගමන් කරනකොට රිදුරු මහත්මීන්ට මතක් කරන්නේ මේ කාලවලදී වේගය සීමා කරගන්න අවශ්‍ය වෙනවාමයි. සහ අපි එදිනෙදා කාර්යයන් වලට, රාජකාරීන් වලට පිටත් වෙනකොට වේල පහින් වෙනදට වැඩිය වේල පහින් යන්නට සිද්ධ වෙනවා. මාර්ගවල වතුර ගැලීම්, ගස් කඩා වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා කල්පනාකාරීව මේ දිනවල ගමන් කරන්න සහ අපේ ගෙවත්තේ තියෙන අසල්වාසීන්ට කරදර වෙන්න පුළුවන්, Tamanට කරදර වෙන්න පුළුවන් කියලා හිතන හානිදායක ගස් කොළන් වල අතු
සහ ගස් කොළන් කපා ඉවත් කරලා සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරමු. ඒ වගේම මේ දිනවල තමන්ගේ රාජකාරියෙන් ගමන් බිමන් ඉවර කරලා ඉක්මනින්ම නිවස් කරා පැමිණෙන්න කියන සිහි ගැන්වීම මතක් කිරීම. ඉතින් මා ආදරණීය ප්‍රේමණීය අසල්වාසී රටවාසී ගම්වාසී ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා. ඒ වගේම මේ විවසනයන් වලට අසල්වාසී රටවාසී ගම්වාසී ඔබ සියලු දෙනාටම ලෝකවාසී ඔබ සියලු දෙනාටම කිසිදු කරදරයක් ඉටු නොවේවා කියලා යහපත් හැඟීමෙන් මා ප්‍රාර්ථනා කරමින් සීනෑ කෝරළයේ නිහඬ හඬ මම රාජකුමාරයෙක් නොවෙයි ගමේ කොල්ලෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.